වත්මන් සමාජයේ දක්නට ලැබෙන කාර්ය බහුල ජීවන රටාවත් සමග තමන්ගේ ආහාර රටාව ගැන සැලකිලිමත් නොවීමෙන් විවිධ ලෙඩ රෝගවලට වයස් භේදයකින් තොරව මුහුණ පෑමට සිදුවීම ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඉතින් මේ තත්ත්වය පාලනය කර ගැනීමෙන් නිරෝගීමත් දිවිපැවතක් ලබා ගැනීම අපේ යුතුකමක්. ඒ සඳහා අපව දැනුවත් කිරීමට අද අපේ වැඩසටහනට එකතු වී සිටිනවා කොළඹ ජාතික රෝහලේ පෝෂණ විශේෂඥ වෛද්‍ය ශශිකා සුභාෂිනී ලියනගේ වෛද්‍යතුමිය. අයිබෝවන් වෛද්‍යතුමියනි, තමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහන වෙත. වෛද්‍යතුමියනි, ආහාර පිළිබඳ මිත්‍යා මත සහ ආහාර පිළිබඳ සත්‍යතාවය කියන මාතෘකාව යටතේ මම ප්‍රශ්න කිහිපයක් යොමු කරනවා. වෛද්‍යතුමියනි, මේ ආහාර පිළිබඳව සෑම ශ්‍රී ලාංකිකයෙක්ම විශ්වාස කරන නමුත් එසේ නොකළ යුතු විශාලතම මිත්‍යා මතය කුමක්ද වෛද්‍යතුමියනි? ඇත්තටම බැලුවොත් විශාලතම මිත්‍යා මතය කියලා දෙයක් නැහැ. අපේ ලංකාවේ ආහාර සම්බන්ධයෙන් මිත්‍යා මත විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒකෙන් මම හිතනවා වඩාත් වැදගත් වෙනවා කියලා අපේ මිනිස්සුන්ගේ ගොඩක් මතයක් තියෙනවා මේ උෂ්ණ අධික ආහාර සහ සීතල අධික ආහාර කියලා ආහාර වෙන් කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මට හිතෙනවා ගොඩක් ආහාර මඟ හැරෙනවා කියලා. විශේෂයෙන්ම අපිට උදාහරණයක් වශයෙන් ගත්තොත් තක්කාලි වගේ දෙයක් ගත්තොත් ගොඩක් අය උෂ්ණයි කියලා තක්කාලි කියන ඇත්තටම ගොඩාක් වැදගත් ආහාරය මඟහරින අවස්ථාවක් මම දැකලා තියෙනවා. ඉතින් මට හිතෙනවා ඒ වගේ ඒවා තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන මිත්‍යා මත කියලා. අනිත් එක කිරිබත් වගේ ආහාර ගොඩක් අය කිරිබත් වගේ ආහාර පොඩි ළමයින්ට විශේෂයෙන්ම දෙන්නේ නැහැ. ගර්භණී මව්වරුන්ට විශේෂයෙන් දෙන්නේ නැහැ. මොකද ඒක සීතල ආහාරයක් කියලා. කිරිබත් වලට සමහර අය මුං ඇට වගේ එකතු කරනවා. ඒක එකතු කරාමත් සීතල වැඩි කියලා. ගොඩක් වෙලාවට ඒ වගේ අර පෝෂණ ගුණයෙන් අනෝන ආහාර මඟහරින තත්ත්වයක් ශ්‍රී ලංකාවේ අපේ මිනිස්සු අතර බහුලව දක්නට ලැබෙනවා. මම හිතනවා ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට මිත්‍යා මත විදිහට තියෙන්නේ කියලා. අනිවාර්යයෙන්. ඉතාමත් පැහැදිලි වෛද්‍යතුමනි. ඒ වගේම වෛද්‍යතුමනි, මේ බත් ආහාරයට ගැනීම අත්හැරීම ඇත්තෙන්ම බර අඩු වීමට හේතුවක් වෙනවා කියන මිත්‍යා මතයක් තියෙනවා. ඒක ගැන පොඩි පැහැදිලි කිරීමක්. එහෙමත් එකක් තියෙනවා ඇත්තටම. සමහර අය හිතනවා මේ අපි කියන ස්කිපින් මීල්ස් කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට අපේ ප්‍රධාන ආහාරය මඟ හැරුණොත් එහෙම අපිට ඉක්මනටම බර අඩු වෙන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක වැරදි මතයක්. අපිට අපේ ආහාරය මඟ හරින්න ඇත්තටම මේකෙන් වෙන තව ස්ථූලතාවය වැඩි වෙන එක. මොකද අපේ බොඩි එකේ අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන පරිවෘත්තීය ක්‍රියාවල වෙනසක් වෙනවා අපි කෑම මඟ හරින්න. ඒක නිසා බත් ඇත්තටම එහෙම අත්හැරිය යුතු ආහාරයක් නෙමෙයි. අපිට බත් කන ගමන් බර අඩු කරන්න පුළුවන්. ඒක තමයි මට දෙන්න තියෙන ඇත්තටම බත් කන ගමන් බර අඩු කරන්න පුළුවන්. පුළුවන් නේද? ඉතාමත් පැහැදිලි. වෛද්‍යතුමනි, මේ එතකොට කියනවා කාබෝහයිඩ්‍රේට් ශරීරයට අහිතකරද නැත්නම් අපි ගත යුතු ප්‍රමාණය පාලනය කළ යුතුද? ඔව්, ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඔයාලගේ. කාබෝහයිඩ්‍රේට් කියන එක අපේ ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක්. අපි කියන අපිට අර විශාල වශයෙන් ඒ කියන්නේ ප්‍රධාන ආහාරයේ තිබිතු සංඝටක තුනක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදේ කියලා. ඉතින් කාබෝහයිඩ්‍රේට් කියන්නේ අපේ ශරීරයට ඉතාම අත්‍යවශ්‍ය සංඝටකයක්. ඇත්තට මේක කරන්න ඕනේ අපි ගන්න ප්‍රමාණය අඩු කරන එක තමයි කරන්න ඕනේ. අපි කියන පෝෂන් කන්ට්‍රෝල් කියලා. පෝෂන් කන්ට්‍රෝල් එක තමයි ඇත්තටම කරන්න ඕනේ. ඒ කියන්නේ අපි ගන්න ආහාරය අපි දැනගන්න ඕනේ කාබෝහයිඩ්‍රේට් කොච්චර ප්‍රමාණයක් තියෙනවද සහ අපි ගන්න ප්‍රමාණය අඩු කරන එක තමයි බර අඩු කරන කෙනෙක්ට වඩාත්ම වැදගත් වෙන්නේ. නැතු කන්නේ නැතු ඉන්න එක නෙමෙයි. ඒකේ ප්‍රමාණය අඩු කරන එක තමයි ඊටමත්ම වැදගත්. ඒ කියන්නේ ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් කියන එක ශරීරයට ඇත්තටම අවශ්‍ය වෙනවා. අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඉතාමත් පැහැදිලි වෛද්‍යතුමනි. ඒ වගේම මේ ජීවන රටාව හෝමෝන සහ ශරීරයේ බර කියන මාතෘකාව යටතේ කතා කරත් වෛද්‍යතුමනි, සාමාන්‍ය පරිදි ආහාර ලබා ගත්තද සමහර පුද්ගලයන්ගේ බර වැඩිවීමක් සිදු වෙන්නේ ඇයි ඇත්තටම වෛද්‍යතුමනි? ඇත්තටම මෙහෙමයි. අපි සාමාන්‍ය ප්‍රමාණය දැන් අපේ ඇඟේ බර අඩුවීමක් සිදු වෙන්නේ අපි ගන්න ආහාර ප්‍රමාණයට වඩා අපේ ඇඟෙන් ගන්න ශක්ති ප්‍රමාණය. ඇත්තටම ගන්න ශක්ති ප්‍රමාණය ආහාරය අරමු ශක්ති ප්‍රමාණයට වඩා එළියට දෙන ශක්ති ප්‍රමාණය වැඩි වුණොත් තමයි අපේ ශරීරයේ බර අඩුවීමක් සිදු වෙන්නේ. දැන් සාමාන්‍ය ප්‍රමාණයට ආහාර ගන්න අයගේ ඇත්තට මේගොල්ලන්ගේ ශරීරයෙන් පිටවන ශක්ති ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එකම තැන ඉඳගෙන ඉන්නේ. ඒගොල්ලන්ගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ අපි ෆිසිකල් ඇක්ටිවිටි, ඒ කියන්නේ අපි ශාරීරික ව්‍යායාම අඩු නිසා ඒගොල්ලන්ගේ වෙන්නේ ගන්න ශක්ති ප්‍රමාණය වැඩි එළියට යන ශක්ති ප්‍රමාණයට වඩා. ඒක නිසා ඒගොල්ලන් බර වැඩි වීමට ඒක හේතු වෙනවා. ඒක නිසා අපි කියනවා sedentary behavior කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ඒගොල්ලන්ගේ එක්සර්සයිස් කරන එක, ෆිසිකල් ඇක්ටිවිටි එක අඩු නිසා ඒගොල්ලන්ගේ බර වැඩි වීමක් සිදු වෙනවා සාමාන්‍ය ප්‍රමාණයෙන් ආහාර ගත්තා.
මම හිතනවා පැහැදිලි ඇති කියලා. අනිවාර්යයෙන්ම තාමත් පැහැදිලි වෛද්‍යතුමියනි. ඒ වගේම වෛද්‍යතුමියනි මේ නින්ද සහ ආතතිය හෝමෝන අසමතුලිතතාවය බර වැඩිවීම නිසා මේක පරිවෘත්තී ක්‍රියාවලිය සඳහා බලපාන්නේ කෙසේද? අනිවාර්යයෙන්ම නින්ද සහ මානසික ආතතිය ඇත්තටම හොඳ මාතෘකා දෙකක්. අපි හිතනවා අපිට ගොඩාක් වැඩ කරනකොට අද කාර්යබහුල ජීවිතයේ ගොඩාක් අයට නින්ද කියන එක ඇත්තටම අමතක වෙලා ගියපු තත්ත්වයක් තියෙනවා. මොකද අපි අනිවාර්යෙන් පැය 7ක් 8ක් නිදා ගන්න ඕනේ. අපි සෞඛ්‍ය සම්පන්න පුරුද්දක් වශයෙන් පැය 7ක්වත් නිදා ගන්න ඕනේ. සහ මානසික ආතතිය අවම වෙන විදිහට තමයි අපි වැඩ කරන්න ඕනේ. ඒකට හේතුව අපිට අත්‍යවශ්‍ය වශයෙන් කියන්නේ නින්දක් අවශ්‍ය ලැබුණ නැත්තම්, ඒ කියන්නේ ප්‍රමාණවත් නින්දක් ලැබුණ නැත්තම් වෙන්නේ අපේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනසක් සිදු වෙනවා. ඇත්තටම අපේ මේ කන දේවල් සහ අපි කන එක කන්ට්‍රෝල් කරන එක ඒ ඔක්කොම රඳා පවතින හෝමෝන සමතුලිතතාවයක් මත. ඉතින් අපිට මේ ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබුණාම වෙන්නේ අපේ ශරීරයේ, ඒ කියන්නේ අපේ ඒක මොළයට බලපානවා. මොළේ බලපාලා හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සිදු වෙනවා. සහ මානසික ආතතියත් එහෙමමයි. මානසික ආතතිය වැඩි වෙන්න අපේ ඇඟේ හෝමෝනයක් ක්‍රියාත්මක වෙනවා, කෝටිසෝල් කියලා. මානසික ආතතිය වැඩි වෙන කට්ටියගේ කෝටිසෝල් කියන හෝමෝන ප්‍රමාණය වැඩි. ඒකෙන් සිදුවෙන්නේ ඇත්තටම ඒගොල්ලන්ට ඇපිටයිට් එක වැඩි කරනවා. ඒ කියන්නේ ආහාර රුචිය වැඩි කරනවා. ආහාර රුචිය වැඩි කිරීමක් තමයි සිදුවෙන්නේ. ඇත්තටම නිින්ද අත්‍යවශ්‍ය ප්‍රමාණය නිින්දක් ලැබුණාම වෙන්නේ ආහාර රුචිය වැඩි වෙන එක සහ අපි ඇහැරලා ඉන්න අපිට වෙන්නේ අපි කන එක වැඩිවීම. කන එක වැඩිවීමක් තමයි සිදුවෙන්නේ. ඒක නිසා ඒ ඔක්කොම එකට බලපාලා තමයි හෝමෝන අසමතුලිතතාවයයි අපි කන ප්‍රමාණය වැඩි වෙන එකයි ඇහැරලා ඉන්න ඒක නිසා අර මානසික ආතතිය ඔක්කොම එකතු වෙලා තමයි ඇත්තටම අපිට මේ බර වැඩිවීමක් සිදු වෙන්නේ. ඒක තමයි ඇත්තටම මේකට හේතුව. අනිවාර්යයෙන්. ඔව් වෛද්‍යතුමනි, ඒ වගේම මේ පොලිසිස්ටික් ඩිම්බ සින්ඩ්‍රෝමය එහෙමත් නැත්නම් PCOS තයිරොයිඩ් ගැටලු නිසා සිරුරේ බර වෙනස් වීම පිළිබඳව ගැටලු වලට මුහුණ පාන ස්ත්‍රීන්ට ඔබ ලබා දෙන පිළිතුරු කුමක්ද වෛද්‍යතුමනි? ගොඩක් වෙලාවට පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් සහ තයිරොයිඩ් ප්‍රශ්න කියන්නේ ඇත්තටම හයිපෝතයිරොයිඩිසම්. ඒ කියන්නේ තයිරොක්සින් හෝමෝනයේ අඩු ප්‍රමාණයක් පැවතීම නිසා ඒගොල්ලන්ගේ ඇත්තටම ස්ථූලතාවයට හේතු වෙනවා. ඒකත් ඒගොල්ලන්ගේ ඒ රෝගයේ තියෙන කාන්තාවන්ගේ ශරීරයේ සිදුවන හෝමෝන වල අසමතුලිතතාවයක් නිසා තමයි ඇත්තටම ඒගොල්ලන් ස්ථූලතාවයට පත් වෙන්නේ. ඒකෙදි ඇත්තටම බර අඩු කිරීම කියන එකට ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. නැත්නම් ඒගොල්ලන්ට තව ඉස්සරහට ඒකේ සංකූලතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා ඒ තයිරොක්සින් අතුරු ආබාධ තයිරොක්සින් හෝමෝනේ අඩුවීම සහ මේ සින්ඩ්‍රෝමයේ තියෙන කාන්තාවන්ට අනිවාර්යයෙන්ම බර අඩු කිරීම කියන්නේ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ රෝගයෙන් මිදෙන්න තියෙන එක ක්‍රමයක්. ඔව් අනිවාර්යෙන් බර අඩු කිරීම පැත්තට ඒගොල්ලන්ට යන්න වෙනවා. ඉතාමත් පැහැදිලි වෛද්‍යතුමනි. ඒ වගේම වෛද්‍යතුමනි මේ ශ්‍රී ලංකාවේ ආහාර පුරුදු කියන මාතෘකාව යටතේ මම ප්‍රශ්න කිහිපයක් යොමු කරනවා. වෛද්‍යතුමනි මේ රසය එලෙසම පවත්වා ගන්න මේ ශ්‍රී ලාංකේය ආහාර පෝෂණීයක සකස් කරගත හැකිද? අනිවාර්යයෙන්ම. රසයෙන් හිම තියාගෙන අපිට පුළුවන් පෝෂණීය සකස් කරගන්න. උදාහරණයක් විදිහට අපිට ලංකාවට ඇත්තටම අපිට උරුම වෙච්ච හොඳ දෙයක් තියෙනවා. අපිට කුළුබඩු තියෙනවා ගොඩක්. අපේ ලංකාවේ කුළුබඩු පාවිච්චි කරන අඩුයි ඇත්තටම. අපිට ගොඩාක් කුළුබඩු තියෙනවා අපේ ලංකාවේ. ඉතින් මේ කුළුබඩු පාවිච්චි කරලා අපිට පුළුවන් ආහාරයේ ඒ විදිහටම රසය තියාගන්න. ඒ කියන්නේ අපිට ගොඩක් පුරුදුලා තියෙන කුළුබඩු රසට තමයි අපේ ලංකාව පුරුදුලා තියෙන්නේ. ඉතින් අර ආහාරයේ තියෙන නැචරල් රසට තමයි අපි පුරුදුලා නැත්තේ. ඉතින් අපිට මේ කුළුබඩු වලට ආසෙත් කෙනෙක්ට පුළුවන් ඒ කුළුබඩු තියෙනවා යූස් කරගෙන රෙසිපි හදාගන්න. තමන්ට කැමති රෙසිපි හදාගෙන ආහාර රසය සහ පෝෂණ ගුණ ඒ විදිහටම පවත්වා ගන්න. ගුණාත්මක භාවය අනිවාර්යෙන් පවත්වා ගන්න පුළුවන් සහ ඒවට කැමති නැති කෙනෙක්ට ආහාරයේ ස්වභාවික රසයට පුරුදුලා ඒගොල්ලන්ට ඒ රසය ඒ විදිහටම තියාගෙන පෝෂණ ගුණ තත්ත්වයක් රැක ගන්න පුළුවන්. අනිවාර්යයෙන්. ඔව්. ඉතාමත් පැහැදිලි වෛද්‍යතුමනි. ඒ වගේම මේ කොත්තු පරාටා, තෙල් යොදා සකස් කරන ලද බත් වර්ග ආදී ශරීරයට සම විටම අහිතකරද නැත්නම් ඒවා මධ්‍යස්ථ ප්‍රමාණයෙන් ගැනීම සුදුසුද වෛද්‍යතුමනි? ඒක ඇත්තට මෙහෙමයි. කොත්තු පරාටා වගේ ආහාර ශරීර සෞඛ්‍යයට බලපුවාම ඇත්තටම ඒක අපිට හොඳ නැති ආහාරයක් විදිහටම ගන්න බෑ. මොකද ඒක අපි හදාගන්න එකතු කරන අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍යයෙන් තමයි ඒක සෞඛ්‍ය සම්පන්න වෙනවද සෞඛ්‍ය සම්පන්න නොවනවද කියන එක තීරණය වෙන්නේ. මොකද කොත්තු සහ පරාටා කියන්නේ අධික වශයෙන් අධික තෙල් සහිත ආහාර. අධික තෙල් සහිත සහ ඇත්තටම කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් ඒ ආහාරවල වැඩි. ඉතින් අනික අපි ඒකට සකසා ගන්න යොදා ගන්න සෝස් වර්ග. සෝස් වර්ග වෙන්න පුළුවන්, යොදා ගන්න තෙල් එක වෙන්න පුළුවන්. ඉතින් ඒවා අහිතකර වුණොත් තමයි ශරීරයට මේක අහිතකර වෙන්නේ. අහිතකර වශයෙන් අපිට තෙල් සහ
අපි කියනවා මොනවාද මේ ඒවට කියනවා අපි additives and preservatives. ඒ කියන්නේ ආහාර කල්පබා ගැනීම ද්‍රව්‍ය, ආහාරයේ වර්ණය වෙනස් කර ගැනීමට යොදා ගන්න දරේ රසකාරක යෙදීම නිසා තමයි මේ වගේ සෞඛ්‍ය සම්පන්නතාවය නැති වෙලා ගිහිලා තියෙන්නේ. නැත්තම් ඇත්තටම අපිට සෞඛ්‍ය සම්පන්න විදිහට කොත්තු එකක් හදා ගන්න පුළුවන්. පුළුවන් නේද? ඔව් ඒක නිසා අපිට ඒක ශරීරයට හොඳ නැති ආහාරයක් විදිහට අයින් කරන්න ඕනේ නැහැ. ඒකට යොදා ගන්න අමුද්‍රව්‍ය ඉතාමත් සුදුසු දේවල් යොදා ගන්නවා නම් ඇත්තටම ඔබට කොත්තු වැනි ද්‍රව්‍යයන් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම පොඩි ළමයින්ගේ ආහාර වලට අපිට එකතු කරගන්න පුළුවන් කොත්තු වගේ දෙයක් එළවලු වැඩිපුර දාලා චිකන් හරි බිත්තර හරි මාළු හරි එකතු කරලා අපිට ඒක පෝෂණ ගුණය වැඩි වෙන විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. ඔව් ඒ වගේම වෛද්‍යතුමනි යම් කෙනෙකුට අද සිටම භාවිතා කළ හැකි සරල සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු කිහිපයක් සඳහන් කරන්න ඕන වෛද්‍යතුමනි. ඇත්තටම මට හිතෙනවා අපේ ලංකාවේ අපිට තියෙන සීසනල් ෆෘට්ස්, ඒ කියන්නේ අපේ සීසන් එකට අපිට තියෙන පළතුරු එක එක්සැම්පල් එකක් විදිහට අපිට ගන්න පුළුවන් රම්බුටාන් වගේ දෙයක්. දැන් ඇත්තටම ඒක තියෙන්නේ කාලයකට විතරයි. එතකොට අපිට ඒ සීසනල් ෆෘට්ස් එක පාවිච්චි කරනවා මදි ලංකාවේ. ගොඩක් වෙලාවට අපතේ යනවා. ඒක නිසා මට හිතෙනවා ඒ සීසනල් ෆෘට්ස් අඩුම ගානේ ෆෘට්ස් දෙකක්වත් ලංකාවේ එක මිනිස්සෙක් දවසට ගන්න ඕනේ කියන කන්සෙප්ට් එක ඒක හොඳ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුද්දක් වශයෙන් තියාගත්තොත් හොඳයි. හැමෝම අපි හැමදෙනාම ෆෘට්ස් දෙකක්වත් දවසට ආහාරයට ගන්න ඕනේ. එකක් මට හිතෙනවා ඒක කියලා. සහ අනිත් එක අපිට මතයක් තියෙනවා අපි බත්ම කන්න ඕනේ සහ මේ බත් වලින් බත් තමයි අපේ ප්‍රධාන ආහාරය. ඒක ඇත්ත ඒ වුණාට බත් වෙනුවට ආදේශ කරන්න පුළුවන් කෑම අපිට තියෙනවා. බත්ම කන්න අත්‍යවශ්‍ය නැහැ. අර හැම වෙලාවෙම බත් සහ අනිත් කෑම වර්ග වල මම කිව්වා ඉස්සෙල්ලත් කිව්වා පෝෂන් කන්ට්‍රෝල් එක. එතකොට අපි ඒ අත්‍යවශ්‍ය ප්‍රමාණයෙන් ගන්නවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට බත් සාමාන්‍ය අපි පිඟානක් ගත්තොත් පිඟානෙන් භාගයක් බත් දාගෙන ඉතින් ඒකෙන් පිඟානෙන් භාගයක් බත් අනිත් පැත්තෙන් කාලක් ප්‍රෝටීන් සහිත ආහාර සහ අනිතුරු කාල එළවලු විදිහට පාවිච්චි කරනවා නම් අපි හැමෝටම සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගන්න පුළුවන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ වගේ ආහාර පුරුද්ද තමයි මට හිතෙන්නේ හොඳයි කියලා. අනිවාර්යයෙන්ම. මේ ප්‍රශ්නේදී වෛද්‍යතුමනි අර පළතුරු ගැන සඳහන් කරොත් මේ පළතුරු කියන දේ හැම පළතුරක්ම සුදුසුද? එතකොට මේ පළතුරු වලින් සමහර විට සීනි වගේ අධික දියවැඩියා තත්වයකට පාලනය කරගන්න ගත හැකි නැති රෝගීන්ට පවා එහෙම සුදුසුද? ඔව් ඇත්තටම පළතුරු කියන එකේ පළතුරු වලත් හැම පළතුරක්ම සුදුසුයි. හැම පළතුරකම අපිට අවශ්‍ය විටමින් සහ ಖನಿಜ ලවණ තියෙනවා. අපිට ඇත්තටම ගන්න ඕනේ පළතුරේ පෝෂන් එක. පෝෂණ ප්‍රමාණය තමයි වැදගත්. ප්‍රමාණය තමයි පළතුරෙත් වැදගත්. දැන් අපි හිතුවොත් අපි කෙසල් ගෙඩි කන්න ආසයි කියලා පළතුරක් කන්න කිව්වා කියලා කෙසල් ගෙඩි අවරියක් කන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ. කෙසල් ගෙඩිය එකක් වගේ තමයි දවසට ගන්න ඕනේ. ඉතින් අර පළතුරු දෙකක් කියන්නේ ඇත්තට පළතුරේ ප්‍රමාණයක් තියෙනවා. අපේ ලංකාවේ මේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙනවා අපේ සෞඛ්‍ය සම්පන්න ඒ කියන්නේ වැඩිහිටිය අයෙකුට කොච්චර ප්‍රමාණයක් පළතුරු ගන්න ඕනද කියන එක සහ ඒකේ ගන්න ඕන ප්‍රමාණය. ඒ ප්‍රමාණය ඉක්මවලා ගත්තොත් තමයි අපිට ප්‍රශ්නයක් එන්නේ දියවැඩියාව සම්බන්ධ සහ අනිත් ෆැටි ලිවර් විශේෂයෙන් මේ දවස්වල කතා කරන මාතෘකාව. ඉතින් ඒ වගේ වැඩි වෙන්නේ ඒ වගේ ලෙඩ රෝග වැඩි වෙන්නේ ප්‍රමාණය ඉක්මවලා ගත්තොත්. ප්‍රමාණය දවසට සාමාන්‍ය අපි සර්විංස් දෙකක් කියලා තමයි කියන්නේ. උදාහරණයක් විදිහට කෙසෙල් ගෙඩි දෙකක් වගේ තමයි දවසට සාමාන්‍ය පුද්ගලයෙකුට ගන්න පුළුවන් පළතුරක් විදිහට ගන්නවා නම්. අනිවාර්යයෙන්. එතකොට වෛද්‍යතුමනි මේ ෆැටි ලිවර් කියන මාතෘකාව සඳහන් වුණා. මට ඒක නැත් පොඩ්ඩක් සඳහන් කරොත් වෛද්‍යතුමනි මේ වගේ අවස්ථාවක් එන්න තියෙන ප්‍රවණතාවය කොහොමද? ෆැටි ලිවර් කියන එක ඇත්තටම අද ලංකාවේ ගොඩාක් බහුල වශයෙන් දක්නට ලැබෙනවා. ඒක ඇත්තට විශේෂ වයස් කාණ්ඩයක් කියලා නැහැ. පොඩි අයගේ කියන්නේ අවුරුදු 20 විතර ඉඳන් 20ට අඩු ඇත්තටම ළමයින්ගෙන් පවා දක්නට ලැබෙන ෆැටි ලිවර් කියන එක ලංකාවේ හරි ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් මේකට ආහාර රටාව කියන එක හරිම වැදගත්. ආහාර රටාව විශේෂයෙන්ම අපි තෙල් සහිත ආහාර සහ අපි ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ඉක්මවලා ගැනීමෙන් තමයි අත්‍තර මේ ෆැටි ලිවර් කියන තත්ත්වය ගොඩාක් වර්ධනය වෙලා තියෙන්නේ. මට දැන් ඒක කතා කරනකොට වෙනම මාතෘකාවක් විදිහට කතා කරනවා. මොකද ඒක ගැන ගොඩාක් කතා කරන දේවල් අපිට තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම ෆැටි ලිවර් සමග විස්තර ටිකක් අපි කතා කරන්න සූදානම් වෙමු. මිනිසාගේ මූලික අවශ්‍යතා අතර ආහාර පාන ආදියට හිමිවන්නේ ඉතාම වැදගත් තැනක්. සමබල ආහාර රටාවක පුද්ගලයෙකුගේ නිරෝගීභාවයට හේතු වෙනවා. නිරෝගී දිවි පැවැත්මකට ආහාර පිළිබඳව අද දවසේ සාකච්ඡා කිරීමට අප සමග සම්බන්ධ වූ කොළඹ ජාතික රෝහලේ පෝෂණවේදී ආහාර පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශශිකා සුභාෂිනී ලියනගේ වෛද්‍යතුමියට ස්තුතිවන්ත වෙනවා. ඒ සමගම ඩොක්ටර් වැඩසටහනේ නිමාව මෙසේ සනිටුහන් කරනවා. ස්තුතියි තුමුනි. ස්තුතියි.